වයි හැන්දෑව නිකයත් එක්ක දිල් දැන් ගොඩක් වෙලාවට මල්ශාලාවරනේ ෆංක්ෂන්ස් ගන්නේ මුට මොකක් කලාද අම්මේ මෙන්න වෙඩින්නක මල්ශාලාව නෑ එහෙම නෙමේ මළගයක් වුණාට පස්සේ ගෙදර තියාගන්න සිටුවේෂන් එකක් නැත්තං හරි මිනිස්සුන්ට එන්න ගොඩාක් දුරනං හරි මළගෙදර ටක්ගාල ඔයි නගරෙක ඔය හරි තියෙන මල්ශාලාවක තමයි මිනිිය තියලා තියෙන්නේ එතන වෙලාවක් දෙනවා ඒ වෙලාවට ඇවිල්ල බලල කල්ලා අවසන් ගෞරෝ දක්කල යන්න පුළුවන් හරි හරිනික්කයි අපි වාගේක සුපිරියටම කරන්න වා කැමති මල්ශාලාවමකක්ද මේ කාගන්නෝකෝ හොඹ තලාගන්නතු ඉන්නවා හොඳ නිවසයක් කියන්න හදනට බොරුට දඟලනවා ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තේදිල් ඔය මල්ශාලාවට එන කස්ටමර්ස්ලගේ පාසුවට නියම වැඩක් කරලා තියෙනවා නික්කයි මල්ශාලාවේ කස්ටමර්ස්ලා කිව්වේ ඩේලි එම්බම් කරගන්න එන කට්ටියම නෑ ඒ අයගේ නෑදෑයෝ ඒ අයගේ භාරකාරයෝ තමයි මල්ශාලාවේ කස්ටමර්ස්ලා ඔයා ඔයි දැකලතිනවා නේද ෆාස් ෆුඩ් රෙස්ටරන්ට් වල ඩ්‍රයිව් ත්‍රූ ඒ කියන්නේ වාහනේදීම බිල ගෙවලා කෑම අරන් යන්න පුළුවන් සිස්ටම් එක ඒ වගේම දැන් ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ මල්ශාලාවකට හඳුන්වලා තියලා තිනවා ඩ්‍රයිව් ත්‍රූ සේවයක් නෑ ඒ කියන්නේ මිනිහ ගියා වාහනේ ලෝගන කැමති එම්බම් එක සිලෙක්ට් කරා ඒක දාගත්තා ගෙදර ගියා නෑ යෝදේ එහෙම නෙමේ දැන් අර මං කිව්වා වගේ මල්ශාලාවල මරණේ තියලා තියෙනවානේ එතකොට මිනිහ බලන්න එන කට්ටියට ඒ මල්ශාලාවේ ළඟා ගහගෙන ඉන්න ඕනේ නෑ වාහනේ ආවා ජනේලෙ මෙහෙම බෙල්ල දැම්මා ටිකක් වෙලා බලන් හිටියා අර බොරුවට බලන් ඉන්නවනේ මෙහෙම ඔලුව පහත් කරා ආයේ කාර් එක ස්ටාර්ට් කරන් ගියා නයිට් ගහගෙන මේ ටෙන්ට් ගහගෙන බූරුව ගහගෙන බුලත් පිට කාගෙන එහෙම ඉන්න ඕනේ නෑ දැන් එතකොට මාරි බිස්කට් එහෙම ඕනේ නැතුව ඇති ඒවත් නැත ඉතින් ලෝකෝස්ට් වැඩේ කරගන්න පුළුවන් ගොඩාක් කාර්ය බහුලයි මේ ඉතින් මේ ඇමරිකාව වගේ රටවල ඉන්න මිනිස්සු ඉතින් ඔන්න ඩ්‍රයිව් ත්‍රූ මල්ශාලාවක් එහෙ ඔන්න පටන් අරගෙන තියෙනවා අයියෝ නිකයෝ ඩ්‍රයිව් ත්‍රූ කන්සෙප්ට් එක හරි පරණයි යන්නේ අනික මල ගෙවල් වලට මම ඔක් කරලා තියෙනවානේ nothing ඒ මොකද එහෙම කියන්නේ මම තමයි මලකේක ඉස්සෙල්ලාම ඩ්‍රයිව් ත්‍රූ කන්සෙප්ට් එක පටන් ගත්තේ ඒ කොහොමද ඔන්න නිකයි අපේ ගමේ මලගයක් වුණා ඔන්න දැන් අපේ ගමේ කට්ටිය මල් ලෝරියක පටවගෙන කඩු ගන්න අය කන්ද නගලා ගියා අපි ගමට ඉතින් ලෝරියත් එච්චර හොඳ තත්ත්වයක නෑ දැන් ගමනේ යන්න ඕනේ එන්න ගියා මලගේ කිට්ටුවේදී මට මතකුනේ ලෝරිය බ්‍රේක් නෑ කියලා ඉතින් ඔන්න මලගේ තියෙනවා කන්ද පාල්ලමේ බ්‍රේක් ගහගන්න විදියකුත් නෑ එහෙම මම පාර්ලිමේන්තට ඇල්ලුවා ඉතින් හෑන්ඩ් බ්‍රේක් අදින්න එපයි අහුවෙන්නේ නෑ යෝද හෑන්ඩ් බ්‍රේක් ඇද්ද ඇදලා තියෙන චූටි මාළිගේ කකුල මේම්මම ගියා මල ගෙදර බිත්තිය කඩාගෙන ගේ ඇතුළට ගියා මිනිහ ගාව එහෙමම නැවතුණා පොඩ්ඩක් වෙලා කට්ටිය බලන් හිටියා වැන්ද එහෙම මම පිටිපස්සේ දොර කඩාගෙන ආයි කන්දරගෙන ආව කොළඹ අයියෝ ඩ්‍රයිව් ත්‍රූ කොහමද පිටිපස්සේ ආපු ඔක්කොම ඒ විදිහටම කරලා ඇවිල්ලා මාරු